හෙලෝ අද මම ඔයාලට අරගෙන ආවේ රස්සම රස පොල් සම්බල් එකක් කොහොමද හදාගන්නේ කියලා. මේක අපි සාමාන්‍යයෙන් ගෙදර හදන පොල් සම්බල් එකට වඩා නම් වෙනස්. හැබැයි මේ වීඩියෝ එක එඩිට් කරද්දිත් මට මේක ආයෙත් හදලා කන්න හිතෙන තරමට මේක පුදුම රසක්. අපි බලමු කොහොමද මේ පොල් සම්බල් එක හදාගන්නේ කියලා. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙද්දී මෙන්න මේ වගේ ලුණු සහ සුදු ලුණු බික් එකක් හෝ දෙකක් එකතු කරලා පොඩ්ඩක් ලාවට රවුන්ඩ් පාට වෙනකම් මෙන්න මේ විදියට පැද ගන්න. ඊට පස්සේ වියලි මිරිස් කරල් 10ක් විතර සහ කරපිංච ටිකක් මෙන්න මේ වෙලාවේ තෙල් එකට දාලා විනාඩි 2ක් වගේ පොඩි වෙලාවක් බැද ගන්න. ඊට පස්සේ ඔයාලා බැදගත්ත ලුණු සුදු ලුණු මිරිස් ඔක්කොම එකට දාලා වංගෙඩියකින් කොටන්න ඕන. මම නම් මේ වෙලාවේ මගේ ළඟ තිබ්බ පොඩි වංගෙඩියක් නිසා වෙන වෙනම තමයි කොටාගත්තේ. ඔයාලට වංගෙඩියක් නැත්තම් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න උනත් පුළුවන්. මෙන්න මේ විදියට මිරිස් සහ ලුණු ටික හොඳට පොඩි වෙනකන් කොටා ගන්න ඕන. මේ අතරතුරේදී ඔයාලට පුළුවන් උඹල කඩ පොඩ්ඩක් හීනියට කපාගෙන මේ වෙලාවේදී උඹල කඩ ටිකත් මේකට එකතු කරලා නැවත තව ටිකක් මේක හොඳට කොටා ගන්න. දැන් අපි පොල් වලට අවශ්‍ය ස්පයිසස් සහ ලුණු එකතු කරගමු. ලුණු තේ හැඳි දෙකක්, මිරිස් කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක් වගේ තමයි මම නම් එකතු කරගත්තේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ ටික එකතු කරගෙන අපි අර වංගෙඩිය කොටලා හදාගත්ත මිශ්‍රණය මේ පොල් ටිකට එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලගේ රසායනව අඹුල් අවශ්‍ය ප්‍රමාණයට දෙහි එකතු කරගන්න. ඊට පස්සේ හොඳට අත සෝදගෙන මේ ඔක්කොම ටික හොඳට අනන්න ඕන. හොඳට මික්ස් වෙනකන් මේක අනා ගන්න ඕන. දැන් අපි අපේ පොල් සම්බල් එක හදාගෙන ඉවරයි. අපි සාමාන්‍යයෙන් පොල් සම්බල් හදනට වැඩිය මේ විදියට ටිකක් වෙනස්. ඒ වුණාට මේක මාරම රසයි. මේ පොල් සම්බල් එකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. මේ වගේ තවත් රස රෙසිපීස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.